හායි හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අදත් ආව අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් හස්බන්ඩ් උදේම ගියා මේ ටවුන් එකට ගිහින් එන්න කන්තලේ. ඉතින් එයා එනකොට මීදුම හොඳටම පිරීලා තිබිලා වැව් බන්ට් එකේ. ඉතින් කන්තලේ වැව ඇත්තටම දැන් ගොඩක් ප්‍රසිද්ධයි. ඔගොල්ලෝ මේ ගොඩක් අය දන්නවා. ඉතින් කන්තලේ වැව කියලා මේ පෙන්නන view එකෙන්ම ඉතින් මේ මීදුම ගොඩාක් තිබිලා එයාට හිතලා ඉතින් අර පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන එන්න කියලා. ඉතින් මේ එයා ওই කන්තලේ ගිහින් එන ගමන් තමයි මේ වීඩියෝ ක්ලිප් එක අරන් තිබ්බේ. ඇත්තටම මේ උදේට ගොඩාක් ලොකු පින්නක් තියෙනවා. තවල් වෙනකොට මාර රස්නයක් තියෙන්නේ දැන් මේ දවස්වල. ඉතින් හස්බන්ඩ් අද උදේ වැඩට ගියේ නැහැ. මම ඒ හින්දා හිතුවා මේ ගොඩ කාලෙකින් හදපු නැති නිසා කිරිබත් ටිකක් හදුවනම් හොඳයි කියලා මට කන්න හිතුණා. ඉතින් හස්බන්ඩ් උත් ඉතින් කැමතියි කිරිබත් එහෙම සාමාන්‍යයෙන් නිතරම නෙමෙයි ඉඳලා හිටලා කන්න කැමතියි. ඉතින් මං රයිස් කුකර් එකේ තමයි කිරිබත් හැදුවේ. හොඳට පොල් ගෙඩියක විතර කිරි දාලා අපි දෙන්නට ඇති වෙන්න මේ කැකුළු හල් අරගෙන තමයි ලිපේ තියෙන මේ රයිස් කුකර් එකේ තියලා ඒකටම කිරි දාලා හදාගත්තේ. ඉතින් මේ මං කිරිබත් කන්න හදාගත්තේ මේ විදිහට ලුණු මිරිසක්. ලුණු මිරිස නම් විශේෂයෙන් මුකුත් දැම්මේ නැහැ. මේ ලුණුයි කෑලි මිරිස් ලුණු ඒ ටික විතරයි දැම්මේ. කොච්චි ටිකක් දැම්මා. ඊට පස්සේ මේ විදිහට දෙහි ටිකක් දාගත්තා. ඉතින් දෙහි යුස ටික මම මේ අපේ දැන් මෙහි ඉන්න ගෙදර මේ මිරිස් ගලක් තිබුණ නැහැ. ඉතින් මම බ්ලෙන්ඩර් එකේ තමයි ලුණු මිරිස් එක කොටා ගත්තේ. ඇත්තට මේක මේ ගොඩක් රසට තිබුණා. මම කිරිබත් කැට කැපුවේ නැහැ. සාමාන්‍යයෙන් මම කිරිබත් කැට කපලා තමයි කන්න ආස. ඒත් ඉතින් මේ ගෙදර ඉතින් අපි දෙන්නට කන්න කිරිබත් කැට කපන්න ඕනේ නැති නිසා මේ විදිහට තමයි හදාගත්තේ. කිරිබත් එහෙම කාලා ඉතින් අපි ගියා වෙන වැඩකට. ඉතින් හස්බන්ඩ්ට අද වැඩට ගියපු නැති නිසා වී වේලන්න මේ එයා අඳුරන කෙනෙක් කතා කරා. ඉතින් යට දවසේ මේ පඩිය දෙන්නම් කියලා. ඉතින් ගෙදරට වෙලා ඉන්නට වඩා හොඳ හින්දා අපි එහෙ වී වේලන්න ගියා. ඉතින් එයාලගේ ගෙදර තමයි මේ ළිඳ තියෙන්නේ. මේ ළිඳේ අර චුටි මේ මාළු ගොඩාක් දාලා ඉන්නවා මේ ළිඳ සුද්ධ වෙන්න කියලා. ඇත්තටම මේක ලොකුවට හරපු වගා ළිඳක්. ඒගොල්ලෝ කුඹුරක් එහෙම කරනවා. ඒ කුඹුරට මේ වතුර ගන්න තමයි මේ ළිඳ මේ විශේෂයෙන්ම කපලා තියෙන්නේ. ඉතින් මේ ගොඩාක් ගැඹුරයි. මේ පැත්තේ ගොඩක් පැතිවල තියෙනවා. ඉතින් මේ විදිහට හදපු වගා ළිඳවල්. ඉතින් යාළුවනේ ගොඩ දවසකින් මට වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා ඔයාලට. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දවස් ටිකේ වැඩත් එක්ක වීඩියෝ එකක් ගන්න තරම් මේ වෙලාවක් තිබුණ නැහැ. ඉතින් මේ ගොයන් කපනවා, වී වේලනවා, ඒ වගේ දේවල් තමයි ඉතින් මේ දවස්වල කරන්නේ. අපිට කුඹුරු නැති වුණත් මේ අපිට දැන් ඔය අහලපහල ඉන්න කට්ටියගේ වැඩවලට කතා කරන නිසා අපි ඒවට යනවා. ඉතින් මේ අපි වී වේලන්න ගිහපු ගෙදරම කට්ටියගේ මේ චූටියලු පැටිකිට යවනම් හරිම ෂෝක්. අනේ උ ලස්සනයි නේ. මේක මේ හොපනවත් දන්නේ. හොමි. හෙලෝ. චූටි හොම්බති. මේ බල්ලා සෙල්ලමට අඬ ගහන. චූටි. ඔයා ගන්න බෑ. අම්මා පැනපුනේ. එන්න උඩ පැන්නා.
ගම මාරු වෙන්නේ. අනේ අපි යන්නේ. ඇත්තටම මේ හස්බන්ඩ් උනත් මම උනත් අපි දෙන්නම මේ වගේ සත්තුන්ට චූටි ළමයින්ට ඒ වගේ ඇත්තටම ගොඩක් ආසයි. මේ හැබැයි ඉතින් අපි මේ ඉන්නේ කුලී ගෙදරක නිසා මෙහි අපිට ඕන විදියට සත්තු හදන්න බෑ. අනේ ගොඩක් අය අහලා තිබුණා මම කලින් මැටි ගෙදර ඉන්නකොට හිටපු මගේ මේ පූසා කොහෙද යාව දාලා ආවේ කියලා. ඉතින් එයා මේ අපේ අම්මලාගේ ගෙදර ඉතින් එයා එහි ගෙදරම අම්මලත් එක්ක ඉතින් ඉන්නවා පරිස්සමට. ඇත්තටම මට යව නම් ගොඩාක් මතක් වෙනවා. පූසෙක් දැක්ක ගමන් මට මේ මතක් වෙන්නේ ඉතින් චූටිව. මොනවා කරන්නද ඉතින් අපි ඉන්න තැන් වෙනස් කරාම ඉතින් අපිට මේ සත්තු ගෙනියන්න බැරි තැන් තියෙනවා. ඉතින් හැබැයි යා පරිස්සමට තියලා ඉන්න නිසා මම බය නැහැ. ඉතින් එයා අම්මලත් එක්ක ඉන්නවා. ඉතින් හස්බන්ඩ් ගිහිල්ලා මේ එළුවන්ට දාන්න කොළ අතට හේකුත් මේ විදිහට කපාගෙන ආවා. ඒගොල්ලෝ මේ හරි කැමති මේ ඉපිල්ල කොළ එහෙම කන්න. මේ එළුව ගොඩක්ම කනවා ඒවා. ඉතින් මේ ළඟ තිබිලා එයා කඩාගෙන හැවිත් තිබුණා එව්වත්. අපි ඒ ටිකත් එයාලට මේ දැම්ම කූඩුවට. ඕ ඉතින් යාළුවනේ අපි ගියා මේ හවස අපේ ගමේ මේ කන්තලේ තමයි අපේ ටවුන් එකේ වෙන්නේ. හැබැයි අපේ ගම අග්බෝපුරනේ. ඉතින් මේ අග්බෝපුර පන්සලට අපේ ගමේ පන්සලට ආවා. ඔයගොල්ලෝ හැමෝම දන්න ප්‍රසිද්ධ මේ කත්නෝරුවේ මේ ස්වාමීන් වහන්සේ. ඉතින් එයාගේ බණ අහන්න උන්වහන්සේගේ බණ අහන්න අපි ගියා. ඉතින් ගමේ පන්සලට ගොඩක් සෙනග ඇවිත් හිටියා. අපේ හාමුදුරුවෝ බණ කිව්වා. ඉතින් විනාඩි 50ක් විතර බණ කිව්වා. ඊට පස්සේ හාමුදුරුවන්ට ඩ්‍රින්ක් වලටත් වඩින්න තියෙනවා කිව්වා බණකට. ඉතින් එහෙම දැනුවත් වීමත් කරලා උන්වහන්සේ මේ බණ කියලා පිට වුණා. ඇත්තටම ඉතින් දැක ගන්න ලැබිච්ච එකත් ඇත්තටම ලොකු පිනක්. මේ විශේෂයෙන්ම මේ හාමුදුරුවෝ අපි ඇත්තටම ආසාවෙන් හිටියේ හාමුදුරුවන්ගේ බණ අහන්න. ඉතින් මම මේ හස්බන්ඩ්ුයි ගියා බලන්න. ඉතින් බණ අහන්න මේ තියෙන්නේ අපි බණ අහලා හැම මේ පන්සලට ගිහිල්ලා ගෙදර එන ගමන් යාළුවනේ මේ තියෙන්නේ අපි දැන් අලුතෙන් ගත්ත කුලී ගෙදර යන පාර. ඉතින් මේ පොඩි වැවකුත් තියෙනවා. වැව් තියෙනවා මේ අපි ඉන්න පැත්තේ ගොඩක්. මේ ඔයගොල්ලෝ දැක්ක වැව නම් ඇත්තටම මේ වතුර එහෙම ලොකුවට නැහැ. මේ වැහි කාලට විතරයි වතුර පිරෙන්නේ. මේ තියෙන්නේ මේ අපි ඉන්න ගෙදරට යන පාර. ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි යාළුවනේ. අලුත් හොඳ වීඩියෝ එකකින් ලස්සන වීඩියෝ එකකින් ඊළඟට මේ ඕගොල්ලෝ හම්බ වෙන බලාපොරොත්තුෙන් ඉන්නවා. මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම හොඳයි නම් වීඩියෝ එක කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් කරන්න. ඇත්තටම මේ ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණ නිසා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ.